හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපි බලමුද රසම රස ප්‍රෝන් චිලි පේස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට මේක හදාගන්න ඕමනා වෙනවා චොප් කරගත්තු සුදු ලුණු, ඒ වගේම චූටියට කපාගත්තු ලුණු, ඒ වගේම අපිට මේකට ඉස්සු ඕමනා වෙනවා. මම මෙතනදී පාවිච්චි කරන්නේ ඉස්සෝලු. ඔයාලට ඉස්සු උනත් එකතු කරගන්න පුළුවන්. මම ලුණු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදගත්තා. ඒ වගේම ඉස්සෝලු ටිකත් හොඳින් බැදගෙන ඒ ටික බ්ලෙන්ඩ් කරගෙන තමයි තියෙන්නේ. මම මෙතනදී කෑලි මිරිස් ග්‍රෑම් 80ක් එකතු කරගන්නවා. දැන් අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගෙන ඉස්සරම අපි කෑලි මිරිස් එක එකතු කරගෙන ඒක චුට්ටක් බැදෙන්න දෙන්න ඕනේ. ඒක චුට්ටක් බැදුනහම අපි කලින් බැදලා තියාගත්තු ලුණු සුදු ලුණු එකතු කරගෙන කෑලි මිරිස් එක කලවම් වෙනකම්ම මේ ලුණු සුදු ලුණු එක හොඳින් කලවම් කරගන්න. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්තු ඉස්සෝලු එකත් එකතු කරගන්නවා. මේ ඉස්සෝලු එකත් හොඳින් මේකත් එක්ක කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ ඉස්සෝලු ටික කලවම් වුණාම අපි ඒකට සීනි මේස හැන්දක් එකතු කරගෙන ඒකත් හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ සීනි මේස හැන්දත් හොඳින් චිලි පේස්ට් එකේ කලවම් වුණාම අපි මේකට තක්කාලි සෝස් මේස හැන්දි දෙකක් එකතු කරගන්න ඕනේ. මින් තක්කාලි සෝස් මේස හැන්දි දෙකත් කලවම් කරගෙන අපි මේකට සෝයා සෝස් මේස හැන්දකුත් එකතු කරගන්නවා. ඉතින් මේ සෝයා සෝස් මේස හැන්දත් එකතු කරගෙන මේක කලවම් කරලා අපි මේකේ රස බලලා රස අනුව ලුණු එකතු කරගන්නවා. මම මේකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඒ වගේම අමතරව තක්කාලි සෝස් තේ හැන්දක් පමණ එකතු කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු රසම රස චිලි පේස්ට් එක. මේක ඔයාලට ඕන කාලයක් තියාගෙන පාවිච්චි කරගන්න පුළුවන්. කෑමට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස චිලි පේස්ට් එකක් ගෙදරදිම try කරලා බලන්න.